ඉතින් ඔන්න නව වසරේ පළවෙනි දවසේ පළවෙනි වීඩියෝ එක මේක. ඉතින් හැමෝටම මම සුබ පතනවා. ඔයාලගේ සිතුම් පැතුම් හැමදේම ඉෂ්ට වෙන සුබ නව වසරක් වෙන්න කියලා. ඉතින් මේ පළවෙනිදා පාන්දර vlog එක තමයි ගේන්නේ. මම ඉතින් පාන්දර නැගිටපු ගමන් මද රස්නෙන් වතුර කෝප්පයක් බොනවා. දැන් මේ මං හදන්නේ මේ කිරිබත හදන්න පොල් ටික මිරික ගන්න. මං කිරිබත් හදනකොට මිටි කිරි වලට තමයි ලුණු දාන්නේ. ලුණු හොඳට දාලා කලවම් කරලා තමයි කිරිබත් එකට කිරි එක්ක දාන්නේ. එතකොට අර ලුණු තැනින් තැනට රස වැඩි වෙන විදිහට එන්නේ නැහැ. හොඳට දිය වෙලා පොල් කිරි එක්ක යන නිසා. ඉතින් මං මේ පාර දරලිපේ තමයි කිරිබත් එක හදාගත්තේ. ඊට පස්සේ මම ලුණු මිරිසකුත් හදාගත්තා සැරට. ලුණු දාලා කෑලි මිරිස් කුඩු ගම් මිරිස් කුඩු ලුණු ඔක්කොම දාලා හොඳට කොටලා සැරට ලුණු මිරිසකුත් හදාගත්තා. ඉතින් මේ අවුරුද්දේ ඔයාගේ හිතේ තියෙන සෑම බලාපොරොත්තුවක්ම ඔයාට හැකි පමණින් කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ආයෙ වාරයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාගේ ව්‍යාපාර කටයුතු, අධ්‍යාපන කටයුතු මේ හැම දෙයක්ම සාර්ථක කරගන්න වගේම හැම දෙයකටම හොඳින් මුහුණ දෙන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම මේ අලුත් අවුරුද්දේ ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. කිරිබත් එක කෙසෙල් කොලයට දාන්න කලින් මම මේ මිටි කිරි වලින් පොඩ්ඩක් ඉතුරු කරගත්තා. මේ විදිහට කිරිබත් එක දාන්න කලින් කෙසෙල් කොලයට ඉසිනවා. ඊට පස්සේ තමයි කිරිබත් එක අතුර ගන්නෙ. එතකොට ඇත්තටම හරිම රසයි. අර කිරි රස හොඳට දැනෙනවා කිරිබත් එකේ. මම ඉතින් කිරිබත් කෑලි කපා ගත්තා. ඊට පස්සේ ඉඹුල් කිරිබත් ටිකකුත් හදාගත්තා. මොකද මේ අපි මහත්තයා ඉඹුල් කිරිබත් විතරයි කන්නේ. ඉතින් ඒකේ වීඩියෝ එක නම් මේකේ නැහැ. ඉතින් කිරිබත් කෑලි කපා ගත්තා. ඉතින් මට කන්න කේක් එක නම් ඉතින් මේ පාර කඩෙන් තමයි ගත්තේ. මොකද මට ගෙදර හදාගන්න වෙලාවක් තිබ්බේ නැහැ. කේක් එක ඉතින් ගෙනපු එකත් පොඩි කෑලි වලට කපලා තිබ්බා. මොකද පොඩි දෙන්නා වැඩි කන නිසා. ඊට පස්සේ ඉතින් මේ විදිහට තමයි මම මගේ කෑම මේසේ හදාගත්තේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මේ මගේ පළවෙනිදා කෑම මේසේ තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මම බුද්ධ පූජාවත් හදලා ඉස්සෙල්ලාම ගෙදරටම දුම් ඇල්ලුවා. ඊට පස්සේ ඉතින් බුදුන් ඇඳලා බුද්ධ පූජා කළේ තමයි අපි උදේ කෑම ගත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ පළවෙනිදා උදේවරුව ගෙවුනේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා.